ගල්ගමුව නගර කොට්ටාශය වෙනුවෙන් මම විශ්මිතා රුෂිකා ඇත්තටම දිලිත් ජයවීර මැතිතුමාගෙන් පටන්ගෙන මේ යන්න යන පළවෙනි ගමනට ඇත්තටම ගල්ගමුව නගරය කියන්නේ මට ආභරණයක් වගේ සියලු දෙනාම සහයෝගයෙන් ජීවත් වෙන නගරයක් කාගේවත් අවධානයක් වැඩි යොමු නොවෙච්ච නගරයක්. ඇත්තම කිව්වොත් සිංහල දමිළ මුස්ලිම් කියන සියලුම කොට්ටාශ එකතු වෙලා අපි හරි සහයෝගයෙන් තරුණ තරුණියන් ඉන්න හරිම වටින නගරයක් තමයි ගල්ගමුව කියන්නේ. ඇත්තටම කාගේවත් අවධානයක් යොමු නොවෙච්ච දේවල් ගොඩාක් තියෙනවා ගල්ගමුවේ නගරයේදී. ඇත්තටම වනහලි කියන්නේ එකාතකින් සම්පතක් අපිට. සංචාර කර්මාන්තේ බොහෝ දුරට ඇත්තටම ගල්ගමුව කියන තැනට අහු නොවෙච්ච කොටසක්. හරි අපූර්වට සංචාර කර්මාන්තයේ ගල්ගමුව නගරය තුර ව්‍යාප්ත කරන්න අපිට හැකියාවක් තියෙනවා. නමුත් ඒ ගැන අවධානයක් කිසිම කෙනෙක්ට යොමු වෙලා නැහැ. ඒ වගේම තමයි හරිම අපිට වටිනා ඡායාරූප ශිල්පියෝ ඉන්නවා මේ ගල්ගමුව නගරේ. හරියටම හරිය අලංකාර පින්තූර ලබා ගන්න පුළුවන් කැපවීමෙන් වැඩ කරන කොට්ටාශයක් ඉන්නවා. තරුණ තරුණියෝ ඉන්නවා. තරුණ තරුණියන්ට මේ වන විට රැකියාව විරහිත කට්ටිය ඉන්නවා. නමුත් එයාලා ගැන යොමු වීමක් සිදු වෙලක් නැහැ මේ වෙනකොට. එක පැති වලට යොමු කරලා ඒගොල්ලෝ ගැන අවධානයක් යොමු කරා නම් හැබැයි ඒක සිද්ධ වෙන්න ඕනි මත ભેදයකින් තොරව. ඒ කියන්නේ සිංහල, දමිළ, මුස්ලිම් කියන කොට්ටාශ තුනම එකතු කරලා හා සහයෝගයෙන් අදහස් සුවමාරු කරගත්තා නම් ඒගොල්ලෝ ගැන තියෙන ප්‍රශ්න අපිට කතා කරගන්න ගොඩාක් ප්ලේසි පහසුයි. ඒ වගේම තමයි ව්‍යවසායකත්වයේ රාජ්‍යයක් බිහි කරන්න නම් හරිම දක්ෂ ඒ වගේම එඩිතර කාන්තාවන් ඉන්න ඕනි දෙයකට නොසැලී ඉදිරිපත් වෙන්න පුළුවන් කාන්තාව කොට්ටාශයක් ඉන්න තැනක් තමයි ගල්ගමුව කියන්නේ. හැම දෙයකටම ඉදිරිපත් වෙන්න පුළුවන් කාන්තා නියෝජනයක් ඕනිම කෙනෙක්ට මේ බය නැතුව කියන්න පුළුවන් ගල්ගමුවේ කාන්තාවන් ගැන. ඉතින් මං ඉල්ලන්නේ දැන් ඇති ගල්ගමුව ඇත්තටම ගල්ගමුව මේ තරුණ නායකයෙකුට ලබා දෙන්න ඕනි කියන එක තමයි මගේ අදහස. ඇත්තටම කාන්තාවන්ට ඒ වගේම තමයි තරුණ පුද්ගලයන්ට වඩා කාන්තාවෝ හරි දිරිමත් කාන්තාවන් එක්ක යොමු වෙලා මගෙත් එක්ක එකතු වෙලා ගල්ගමුව නගරෙන් ගමනක් යමු ව්‍යවසායකත්ව රාජ්‍යයක් බිහි කරන්න දිලිත් ජයවීර මැතිතුමත් එක්ක ආදරයෙන් එකතු වෙන්න කියලා මම ඔබ හැමෝගෙම ඉල්ලා සිටිනවා. ස්තුතියි. අවසරයි මම බුදුරකන්ද කොට්ටාසෙන් ගල්ගමුව ප්‍රාදේශීය සභාවට තරඟ වදින තරංගණී පුෂ්ප කුමාරී කුලසිංහ මම ගල්ගමුව ආර්ය ද්වායිද සංරක්ෂණ සභාවේ සමාජිකත්වයේ දරනවා. ඒ වගේම මම විවිධ කාන්තා සමිතිවල උපසභාපති ලේකම් තනතුරු දරනවා. ඒ විතරක් නෙවෙයි මගේ කලායතනයක් තියෙනවා. එතකොට මෙහි දරුවන් 78ක් විතර ඉගෙනුම ලබනවා. අපේ ගම වෙනුවෙන් මම මේ පක්ෂය තෝරාගත්තේ ගරු දිලිත් මැතිතුන්ගේ සංකල්පය හරහා ගම වෙනුවෙන් කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම මට ඕනේ ගල්ගමුව කාන්තාවන් දිරිනංවලා ඒ වගේම සර්ව ජන බලවේගයෙන් දිරිය කතුන් බිහි කරන්නට ඉදිරියට ව්‍යවසායිකාවන් රැසක් බිහි කරන්නට ගල්ගමුව ප්‍රදේශයටම ජන හඬක් කාන්තා වෙනුවෙන් ගන්නට මා ඉදිරිපත් වුණා. ඇත්තටම මට ඕනේ වැඩක් කරන්න. ඒකට හේතුව මගේ ගමේ ග්‍රාම නිලධාරි වසමේ අංක 82 ග්‍රාම නිලධාරි කොට්ටාසේ ගොවි රජාට තේරුණා. ඒ වගේම එම ගොවි රජාගේ දියණිය රජරට සේවයේ ඒ ශ්‍රේණියේ ගායිකාවක්. එතකොට මට මහා සම්පත් ගොඩක් තියෙනවා. මේකට හේතුව මම පැහැදිලි කරන්නම් විග්‍රහ කරන්නම්. මාගල් කොළ වියන තලකොළ එතකොට ජපන් ජබර ඒ වාගේ පන් ආශ්‍රිත විශේෂ නිර්මාණය කරන්න කොහුලනු නිර්මාණය කරන්න පුළුවන් එකම ගුරුතුමිය ඉන්නේ මගේ ගමේ. ඒ වගේම තමයි මේ පසුගිය දින සති දෙකකට විතර උඩදී ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තුන්වෙනියට තේරුණා හොඳම ව්‍යවසායිකාව ඒ මගේ ගමේ. ඒ වගේම තමයි තව රූපලාවන්‍ය වැඩසටහන් කරන ගොඩක් නිර්මාණ කරන හැකියාව තියෙන කාන්තාවන් මගේ ගමේ ඉන්නවා. ඒ වගේම තමයි නුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ වැඩමන
ශ්‍රී මහා විෂ්ණු දේවාලේ පෙරහැරේ මගේ කලායතන දරුවන් ජනාධිපති සම්මාන දිනාගෙන තියෙනවා. මේ දරුවන් අදටත් නුවර පෙරහැරේ නටනවා, නර්තනය කරනවා. එතකොට මම කලායතනාධිපතියෙක් වරියක් හැටියටත් ගම වෙනුවෙන්, මගේ දරුවන් වෙනුවෙන්, ගමේ ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරියටම යන්න මේ පා තැබුවේ. හරි ලස්සනයි බැලුවම දිලිත් මැතිඳුනේ ඔබේ සංකල්පේ වරදක් ඇති මුත් අප ගැන ඉවසනවා මම පය තැබුවේ ගල්ගමුවේ දිරිය කතුනට පන දෙන්න සර්වජන බලවේගයෙන් ව්‍යවසායක රාජ්‍යයක් නිර්මාණය කරන්නට ආදරණීය අම්මේ තාත්තේ ඔබගේ වටිනා ඡන්දය සහෝදර සහෝදරවරියනි පදක්කම ලකුණට දෙන්න තරංගනී පුෂ්ප කුමාරි මම ගල්ගමුවේ බුදුරකන්ද කොට්ටාසෙන් සියලු දෙනාටම ස්තුතියි. ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මං ජයබීම කොට්ටාසේ ගල්ගොමු ආසනෙන් ඉදිරිපත් වෙන නිමාලි සාගරිකා. ඇත්තටම මගේ ගමේ ගොඩක් ගැටලු තියෙනවා. ඒවට විසඳුමක් හැටියට මම දිලිත් ජයවීර මහතාගේ සර්වජන බලය පක්ෂය තෝරාගත්තේ ව්‍යවසායිකාවක් හැටියට අනිත් ගමේ සිටින සියලුම දෙනා සම්බන්ධ කරගෙන ඉදිරියට යන්නයි. ඇත්තටම ගමේ ගොඩක් කාන්තාවුන් රැකියාවක් නොමැතිව ගෙවල් වලට වෙලා සිටිනවා. එයාලට මාත් ඇත්තටම ගෙදර ඉඳන් ස්වයං රැකියා දෙක තුනක්ම කරනවා. එයාලටත් ශක්තියක් වෙමින් අනිත් අයවත් දිරිවක් ගන්නවන්න තමයි මම මේ දෙන්නට ආවේ. ඒ නිසා ඔබලා සියලු දෙනාගෙම ඡන්දය මට ලබා දීලා ගල්ගොමු ආසනයේ කාන්තාවක් හැටියට කාන්තා නියෝජනය කිරීමට මට ශක්තිය ලබා දෙනමින් ඉල්ලා සිටිනවා.